සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම කිසිඳු එක්ෂෝ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනත් තින්නේ 2024 O level විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලාගේ විභාග ප්‍රතිඵල මේ මාසේ ඒ කියන්නේ ජූනි මාසේ 27 හෝ 28 සිකුරාදා හෝ සෙන්සුරාදා නිකුත් වෙනවද නැද්ද කියන එක ගැන හා O level ප්‍රතිඵල පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ප්‍රකාශයක් පිළිබඳ ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තවමත් ඔයා කිසිඳු ටෙක්ෂෝ YouTube channel එක subscribe කරලා අපි සමග එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා අපි සමග එකතු වෙන්න කියලා. ඉතින් මම O level ප්‍රතිඵල පිළිබඳ කලින් දාපු වීඩියෝ එකේ ගොඩ දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බ 2024 O level ප්‍රතිඵල මේ සිකුරාදා හෝ සෙන්සුරාදා නිකුත් වෙනවද කියලා. තව කිහිප දෙනෙක් මේ මාසේ අග O level ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලාත් කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වෙද්දිත් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශයේ තියෙන්නේ පසුගිය ජූනි 21 දින O level ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා තිබ්බ කටකතාව අසත්‍යයක් කියලා. ඒ ටික අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. අපි මේ නිවේදන තියෙන පල්ලෙහා තියෙන ඡේද දෙකට යමු. ඉතින් මේ ඡේද දෙකේ සඳහන් කරලා තියෙන දේ මම මේ විදිහට කියන්නම්. ඉතින් දැන් මේ නිවේදනේ මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තින්නේ. ඔයගොල්ලන්ට මේ නිවේදනේ මේ විදිහට බලා ගන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල නිවේදනය මත පමණක් විශ්වාස තබන ලෙසත් සමාජ මාධ්‍ය වේදිකාවල සත්‍යාපනය නොකළ තොරතුරු බෙදා හැරීමෙන් වළකින ලෙසත් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියහ. 2024 සාමාන්‍ය පෙළ විභාගය මෙම වසර මුලදී පවත්වන ලද අතර නිල ප්‍රතිඵල නිකුත් කරන දිනය නියමිත වේලාවට ප්‍රකාශයට පත් කෙරේ. ඉතින් මේ නිවේදනයේ විදිහට ඔයගොල්ලන්ට පේනවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරලා තියෙන O level ප්‍රතිඵල නිකුත් කරන්න කලින් නිල නිවේදනයක් නිකුත් කළා සියලු දෙනාම දැනුවත් කරනවා කියලා. ඉතින් මීට කලින් මම ගෙනාපු වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙන්වුවා ජූලි 1ත් 15ත් අතර O level ප්‍රතිඵල නිකුත් වෙන්නේ කියලා. ඉතින් කිසිසේත් මේ මාසේ අග නැත්තම් සිකුරාදා හා සෙන්සුරාදා ප්‍රතිඵල නිකුත් වීමක් මේ මාසේ වෙන්නේ නැහැ. ඉතින් කලින් මම පෙන්වපු ප්‍රකාශයේ විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් O level ප්‍රතිඵල නිකුත් වෙන දවසක් නිල වශයෙන් දැනුම් දුන්නොත් මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න එන්නම්. ඒක නිසා ඔයා දැන්ම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා අපි සමග එකතු වෙන්න. O level ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන අදහස් පහලින් comment කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.